වෙන්නේ මේ සකස් කරගෙන තිබෙන පිටපාතයේ සකස් කරගෙන ඒ වගේම විරාම ආකාරයේ විවිධ අය සකස් කරගෙන රැගෙන තිබෙන මේ දානය පිළිගැනීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා මේ වෙලාවේ විවිධ පිරිවෙන් විහාරස්ථාන නියෝජනය කරමින් වැඩම කොට වදාළ වහන්සේලාගේ නම් මේ වෙලාවේ කාල වේලා ඉක්ම වෙනවට ප්‍රකාශ කිරීමට නොහැකි වෙන නිසා අපේ කලාප කාර්යාලයේ අතිගෞරවනීය අපේ අකුරණ කොට්ටාසේ ඒ කොට්ටාස අධ්‍යක්ෂ ධූරයේ බබවන අපේ නායක හාමුදුරුවෝ ඒ වගේම මේ පිරිවෙන් අධ්‍යක්ෂ ධූරයේ හඳවන අපේ නායක හාමුදුරුවෝ අනුගස්තර ගණවන ජන රජ විද්‍යාලයේ ඒ ධර්මාචාර්ය ස්වාමීන් වහන්සේ විශේෂ කටයුතු කරන අපේ පඬිත හාමුදුරුවන් වහන්සේ ප්‍රමුඛ වහන්සේලා සියලු දෙනාම ගෞරවයේ නමස්කාර නිරූපව කලාප අධ්‍යක්ෂකතුමිය ඇතුළු මේ සෑම සියලු දෙනා වෙනුවෙන් මම පිළිගන්නවා කියන හැම දෙනාම සාදුකාරයක් පවරනවා. මේ පින්කමේ මූලික කටයුතු පන්සිල් සමාදන් කරලා බුද්ධ පූජා පවත්වලා මූලික කටයුතු ඉෂ්ට සිද්ධ කරගෙන හැටියට අපි ගෞරවණීය අපේ නමෝ තස්ස කියලා තුන්වතාවක් නමස්කාරය කියනවා. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ඔබ හැමදෙනාම සිදු කළා වූ සේවයේ පිළිබඳ කළා වූ කාර්යය පිළිබඳ වචන වලට පෙරලන්න බැරි තරම් අගයක් තියෙන වටිනාකමක් තියෙන කාලීන අවශ්‍යතාවයක් තියෙන වටිනා පින්කමක් කියන වදත් මේ වෙලාවේදී කෙටියෙන් සිහිපත් කරලා දෙමින් මේ වටිනා පින්කම තුලින් අපි හැමදෙනාම රැස් කරගත්තා වූ කුසලානිසංස ධර්මයේ අපිට මේ වගේ සාර ධර්ම ගුණ ධර්ම යහපත් දේ කියා දෙන්නා වූ අපේ ජීවත් වෙලා ඉන්න මෞදෙමාපියන් ස්වාමීන් වහන්සේලාගේ ආචාර්ය ප්‍රාචාර්ය ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාට අපි හැමදෙනාම මේ සිද්ධ කරගත්තා වූ පින් අයිති වේවා ආශිර්වාදයක් වේවා. අපවත් වී වදාරන්නට යෙදුන මේ ස්වාමීන් වහන්සේලාගේ ගුරුවරු දෙමව්පියන් මේ ගියා වූ දෙමව්පියන් එවැගේම මේ සහභාගී වෙන්නා වූ පින්තුන්ගේ පරලෝසපත් සියලු ඥාතීන්ටද මේ පින අනුමෝදන් වෙත්වා. ඒ අයගේ සසර ගමන කෙලවර අමා මහ නිවන් සුවයෙන් සැනසෙන්නට සාදු සාදු මේ පින හේතු වාසනාම වේවා. එවැගේම අපි හැමදෙනාම කාල විපත්ති බහුල රටක කාලයක ජීවත් වෙන්නේ අතුරු ආන්තරා වැනි යුගයක ජීවත් වෙන්නේ. ඒ කරදර බාධක කම්කටොළු මගේ හැරිලා අපල උපද්දව දුරු වෙලා අපේ ජීවිතයේ පුණ්‍ය ශක්තිය වැඩි වෙලා දැල් වෙන පහනක්සේ අපේ ජීවිතේ ආලෝකමත් වන්නට බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදය ලැබේවා. සියලු දෙවියන්ගේ රැකවරණය සිද්ධ වේවා. මේ උතුම් බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන සිද්ධ කිරීම තුළින් පිණ්ඩපාත දානමේ කාර්යයකට තමන් තුන් සිත පහදවාගෙන අතහිත දීලා කාලයේ ධනි ශ්‍රමයේ කැපකලා වූ සෑම සියලු දෙනාටම මෙලොව ජීවිතයේ වාසනාවන්ත භාවයෙන් පත් කරගන්නට මේ දානමේ කුසල ධර්මයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එසේ ප්‍රාර්ථනා කරගෙන හැමදෙනාම වැඳගෙන පින් අනුමෝදන් ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti විනේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු. තුම්ලෝ වාසීන්ගේ ආමිෂ පූජාවන්ට හා ප්‍රතිපත්ති පූජාවන්ට යෝග්‍ය වූ අපපාන්තිම ශාන්ති නායක වූ අමාමෙමෝ බුද්ධ පූජා පූජා කිරීමෙන් ආමා සංගරණ විසේ පින්නපාත දානයක් පූජා කිරීමෙන් ලබන සකල කුසල පුණ්‍ය සම්භාර ධර්මයෝ අපගේ මෙලොව ජීවිතේ වාසනාවන්ත වේවා. නිදුකින්ම නිරෝගීව වාසය කිරීමට ආයුරාෝග්‍ය සම්පatti දුක් නිරෝගී චිර ජීවනයේ සැලසේවා.
හැම යාවතක් සතුටක් සාන්තියක් වෙනස මේ කුසලානිසංස ධර්මයෝ හේතු වාසනා වේවා සුජීවත්ව වාසය කරන්නා වූ මෞපිය ගුරුවර සියලු දෙනාටම මේ ආශිර්වාදයක් වේවා අප නමින් මේ පල්ලෝගියා වූ ඥාතීන්ගේ පරලෝ ජීවිත සපවත් වේවා සසර දුක් වලින් අත් මිදී යමා නිවන් සුවයෙන් සැනසෙත්වා අප හැමදෙනාම ප්‍රාර්ථනා කරන බෝධිගින් ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුක් වලින් අත් මිදී ලබන්නට ඇති අජරාමර සංඛ්‍යාත අමෘත මහා නිර්වාණ සම්පත්තියෙන් සැනසෙල්ල සාක්ෂාත් කර ගැනීමට මේ දානානිසංස ධර්මයෝ හේතු වේවා වාසනාවන්ත වේවා පාරමී ධර්මයක් පවඩපත් වේවා සිතාගෙන චිත්තා ප්‍රීතියෙන් පින් අනුමෝදන් විය යුත්තේමය. විභූෂනාය යාව දේව ඉමස්ස කායස්ස තිතියායාවනාය විහිංසු පරතියා බ්‍රහ්මචරියානුග්ගාය ඉති පුරාණං ච වේදනං පටිහංකාමි නවංච වේදනං උප්පාදිස්සාමි යාත්‍රාචනී භවිස්සති අනවජ්ජතාච පාසු විහාරෝ චාති